දෙමුලාගල ආනිසේනාසනය මුල් කරගෙන වාර්ෂිකව සිද්ධ කරන අලුසාල් මංගල්‍යය මෙවරත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා කොට්ටාශ කළමනාකාරවරුන් ගොවි සංවිධාන ව්‍යාපාර කමිටුව කොට්ටාශ කමිටුව ඇතුළු ගොවි සංවිධානවල සියලුම දෙනාගේ මූලිකත්වය ඇතිව මෙවරත් අප්‍රේල් මාස 3 වෙනි දින සර්වරාත්‍රික පිරිත් දේශනාව 4 වෙනිදා උදෑසන මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන ඒකාබද්ධව ලබාගත් හාල් කිලෝ 500ක් පොරවන්න පුළුවන් පාත්‍රයේ සංඝ කොට පූජා කිරීමත් හිරිහාර බුද්ධ පූජාවන් දේව පූජාවන් සිදු කරලා මහදුරාය ජලාශයට පිරිත් පැන් මුදා හැරීමත් බක් මාසයේ සිදු කරනවා. මහවැලි බී කලාපයේ ගොවි ජනතාවගේ තිබෙන එකමුතුකම ඒ ශක්තිය අසක් කරමින් හැම සමාජිකයෙක්ම රුපියල් 100 ගාන එකතු කරලා ලක්ෂ 30කට ආසන්න වටිනාකමෙන් යුත් හාල් කිලෝ 500ක් දාන්න පුළුවන් පාත්‍රයක් සකස් කර හමාරයි. අනිතික මහවැලි කලාප ගත්තම මහවැලි බී කලාපයේ ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. දෙඹුලාගල දූමරක්ක පබ්බතය වටකොට තිබෙන ගාලි ගම්මාන ජනපද කෙත්වතු මේ වගේ නෙලා ගන්න අස්වැන්න රහතන් වහන්සේලා දහස් ගාණක් වැඩ හිටපු වර්ෂ 2200කට එහා පැරණි ඉතිහාසයක් තියෙන සර්වජ්‍ය ධාතුන් වහන්සේලා නිදන් කොට දාගැබ් පිටු වෙච්ච මහා කාශ්‍යප සංඝරාජානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භාෂ 18ක් උගන්වපු අධ්‍යාපන ආයතන ගුරුළුගෝමි පඬිවරු පවා ඉගෙනගත්ත ඓතිහාසික පුදබිම. එවැනි තැනකට තමන්ගේ දහඩිය කඳුලෙන් මේ එකතු කරගන්න බුද්ධ භෝගය එකතු කරලා එහි බුදුන්ට පූජා කළ දේව පූජාවන් සිද්ධ කරලා ඉන් අනතුරුව දෙඹුලාගල ආනිසේනාසනය කේන්ද්‍ර කරගත්ත පිරිවම් පහක්. උතුරේ තියෙන එකම පිරිවුණ දෙඹුලාගලෙන් පටන් ගත්ත එක. මඩ කලපු එකක්, කන්දේගම එකක්, බදුල්ල එකක්, දෙඹුලාගල එකක්. මේ පිරිවම් පහටද ඔබ ඔය අලුත් සහල් සඳහා එකතු කරන හාල් වලින් හාල් කිලෝ 500 බැගින් පරිත්‍යාග කරන්න අවශ්‍ය කරන කාරණා නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමන් ඇතුළු ගොවි සංවිධාන ඔබ එකතුව දැනට ඒවා සූදානම් කරමින් පවතිනවා. ඊළඟට කුඹුරක් පිටියක් නැති බැරි අයට හාල් ටිකක් බෙදා දීමත් එය ඉතුරු වුණොත් ඒකාබද්ධ දායක සභාවට බැර කිරීම සඳහා අපි කටයුතු කරමින් පවතිනවා. හැම ගොවි සමාජිකයෙක්ම ඔබ ගොවි සංවිධානය මුල් කරගෙන මේ අලුත් සහල් මංගල්‍යය සඳහා එක හාල් පිඩක් එක හාල් සරළුවක් මේ උතුම් දානයට පූජා කරන්න. මොකද මේ හැම හාල් ලැටයකටම වටිනාකමක් ගෙන දෙමින් අපි ඒවා දානයක් බවට පරිවර්තනය කරනවා. ඉතින් ඔබේ දහඩිය කඳුලෙන් එකතු කරගත්ත රුපියල් 100 වටිනාකම අද ලෝකෙට පෙන්වන්න පුළුවන් මහවැලි බී කලාපයේ ගොවි සංවිධානවල තිබෙන එකට අත්වැල් බැඳ ගැනීමේ ශක්තියක් විදිහට ඔබ අප්‍රේල් මාසේ 3 වෙනිදා මිලියන 3කට ආසන්න වටිනාකමින් යුත් හාල් කිලෝ 500ක් යොදන්න පුළුවන් පාත්‍රයක් සංඝ සතු කොට පූජා කරන්න කටයුතු කරලා තියෙනවා. බලන්න ගොවි නියෝජිතයෙක් ගොවි සමාජිකයෙක් ඔබ ලබා දුන්නු රුපියල් 100ට ලැබුණු වටිනාකම. ඒ විතරක් නෙමෙයි ඔබේ තියෙන එකමුතුකම ඔබේ තියෙන ශක්තිමත් පදනම මෙන්න මේ ශක්තිමත් ජාලයේ ගොවි සංවිධාන තුලින් පටු ආකල්ප වලින් තොරව පක්ෂ දේශපාලනයෙන් තොරව ගොවි නියෝජිතයෙක් විදිහට ඔබට මහවැලිය සම්බන්ධ වෙලා එකට අත්වැල් බැඳ ගන්න පුළුවන් නම් අනාගතයේ ගොවීන්ට ශක්තියක් ඇති වෙයි. ඒ සඳහා පෙළ ගැහෙන්න කියන ඉල්ලීම කරන ගමන්ම අප්‍රේල් 3 වෙනිදා අලුත් සහල් මංගල්‍ය සඳහා ඔබද ඇකි පමණින් දායක වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින තෙරුවන් සරණයි.